අයි 4 වෙනි ගාන බල පැත්තෙන් වැටෙයි මම කඳින්නම 4 වෙනි ගානේ තියෙන්නේ කාලය තත්පර ප්‍රවේගය ms වෙන එක මොන කාල ප්‍රස්ථාරයක්ද අත්තහම් පුතේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් හරිද 300 හරි නිශ්චලතාවයෙන් චලිතය බිඳුවෙන් ආරම්භ කළ තියෙන්නේ නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කළ වස්තුවක් සහල රේඛීව ගමන් ගන්නා මෝටර රථයක නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළ සහල රේඛීව ගමන් ගන්නා මෝටර රථයක චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත දැක්වේ. මේ පැත්ත v මේ පැත්ත d vt ප්‍රස්ථාරයක් තියෙනවා. කාලය තත්පර 120 දී වස්තුවේ ප්‍රවේගය අහනවා ළමයි 120 නේ. බලන්න 120 තාම බුද 120 ඉඳන් උඩට ගිරක් ගාලා මේ පැත්තට ඉරක් ගහන්න කීයද තියෙන්නේ 10. එහෙනම් පළවෙනි එකට උත්තරේ කීයද 10යි. ms වෙන එක හරිද මේ ඔබ ගන්න බෑනේ අපේ උන්ටව කාලයේ තප්පර බිඳුවේ සිට 120 ඒ කියන්නේ තප්පර 120 දක්වා රථයේ සිදු කළ විස්ථාපනය ඔක්කොම කලින් මම මේ ප්‍රස්ථාරය කියලා දෙන්න මොන මගුලක්ද මේ කියලා පුතේ හොඳට බලන්න රථයේ බිඳුවෙන් වේගයේ ප්‍රවේගයේ බිඳුවයි ඊට පස්සේ තප්පර 120ක් ඒ කියන්නේ විනාඩි 2ක් වෙනකන් එයාගේ වේගය වැඩි වෙලා තියෙනවා එන්න වැඩි වෙලා තියෙනවා කීය දක්වාද 10 දක්වා පුතේ මේ කැලේට අපි කියනවා ත්වරණය එන්න කාලය සමග ප්‍රවේගය වැඩි වීම මෙහෙම වැඩි වෙලා මුලින් තිබ්බි බිඳුවයි 5යි 10යි 15යි 20යි 120ට මෙයා එන්න වැඩි කරගත්තා වැඩි කරගන්න එකට අපි කියනවා ත්වරණය දැන් දේවන බබාලට කියලා දෙන්න හරිද 120 ඉඳන් 300 තප්පර 300 දක්වා බාන පුතේ එයාගේ ප්‍රවේගය 10ම තමයි එකක්වත් වැඩි වෙලත් නැහැ අඩු වෙලත් නැහැ ඒ කියන්නේ එතනින් එහාට දාන්න ගියර් එකක් නැහැ වාහනේ හරිද අහු අර ඇස්ලේටර් එකේ උපරිම පහගෙන ඉන්නවා ගියර් එකත් අන්තිමකට වැහලා තියෙන්නේ එතනින් එහාට යන්නේ නැහැ ඒ වේගෙන්ම යනවා වෙනසක් වෙන්නේ නැහැ ඒ කියන්නේ මෙන්න මෙතනට අපි කියනවා ඒකාකාර ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය දැන් තේරෙන්න ඕනේ. දුරක් උසක් විස්ථාපනයක් එතනින් ගියාට පස්සේ ගමන් කරපු දිගක් මොකක් හරි ලබ්බා. ඕක සම්බන්ධ දෙයක්. දුරක් උසක් විස්ථාපනයක් දිගක් උන ලියා ගන්න ඕනේ. ඈ ගන්න නම් අදාළ කෑල්ලේ වර්ගඵලය ගනින්න. අදාළ කෑල්ලේ වර්ගඵලය ආයි වෙන මුකුත්ම ඕනේ නැහැ. පේපර් ස්කීම් එකේම දීලා තියෙනවා. වර්ගඵලය ගත්තා නම් හරි දීපල්ලා කියලා. යකෝ එහෙම දාපල්ලා. මෙතන මේක අහන්නේ තප්පර 120 දක්වා. බිඳුවත් 120ක් තමයි වස්තුව ගමන් කරපු දිග. දිගක් උසක් මේ විස්ථාපනයක් දුරක් හොයන්න නම් වර්ගඵලය ගන්න. භාගය ගුණ කිරීම ආදාළක පාදක 120යි ලම්බක උස 10යි. ගණන් මම කියලා දෙන්නේ නැහැ. හොඳේ ඔය ගණන් පාඩමක් නේ ලම්බක උස දන්නවනේ මේ ලම්බක උස. මේ තියෙන ආදාළක පාදයේ දිග මේ ත්‍රිකෝණීය වර්ගඵලය තමයි ගන්න. කබහංකො ලස්සනට 60යි. 60 10 600යි මීටර්. දැන් තේරුණා නේද ඔබ කලපව් දුක දිග නොබලා වැඩි නාගත්ත නේද 1200ක් එහෙම දාලා තිබ්බ තුන් දෙනත් එක්කම ෂෝක් හරි ෂෝක් හරිම ෂෝක් දෙවෙනි එක කාල පරාසය 120ත් 300ත් මෙන්න මේ අතර කාලයේදී හතේ මත ක්‍රියාත්මක වූ බාහිර අසමතුලිත බලය උදේ මේ වෙලාවේදී හතේ එයාගේ টොප් ස්පීඩ් එක කියන්නේ එයාගේ 10ම තමයි එයා යන්නේ එතනින් එහාට එකක්වත් වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ හරි එතකොට අසමතුලිත බලයක් මෙයා මත ක්‍රියා කරන්නේ නැහැ හරි අසමතුලිත කියන්නේ සමතුලිත නැහැ ඒ බලය වෙනස් වෙන්නේ නැහැ එකම බලයක් රයිට් ඒ බලය වෙනස් වෙන්නේ නැහැ අසමතුලිත බලයක් නැහැ එයා සමතුලිත බලය එකම බලයක් තමයි ක්‍රියා කරන්නේ අසමතුලිත නැහැ එහෙනම් අසමතුලිත බාහිර බලය බිඳුවයි චලිතයට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රතිරෝධී බලය නිව්ටන් 500යි නම් ඒ කියන්නේ වාහනේ මෙහෙට එද්දී වාතය මගින් සහ ඝර්ෂණ බලයෙන් අනිත් පැත්තට තල්ලු කිරීමක් සිදු කරනවා. අපි ඒකට කියනවා චලිතයට විරුද්ධව සිදුවිච්ච ප්‍රතිරෝධී බලය. වාහනේ එන දෙන්න නිකන් තල්ලු කරනවා. හරිද? ඒකත් මැඩ පවත්වාගෙන තමයි වාහනේ මේ පැත්තට යන්න ඕනේ. නිව්ටන් 500යි නම් හතේ එන්ජිම මගින් යෙදූ බලය කොපමණද? නිව්ටන් 500යි. යකෝ වාහනේ මෙහෙට යද්දී මේ පැත්තෙන් 500කින් තල්ලු කරනවා නම් වාහනේ යොදන අවම බලය ඉස්සරහට යන්න නිව්ටන් 500යි. චුට්ටක් වැඩි වෙන්න ඕනේ. නමුත් අපි ඒක ඉස්සර ගණන් ගන්න නිව්ටන් 500 කියලා දෙමු.
එම කාලය තුලදී රටේ එන්ජිම මගින් සිදු කරන ලද කාර්ය ප්‍රමාණය හරි. ඔන්න කතාව. දැන් ඔයාලා දන්නවා රටය වාහනය හරිද? මේ වාහනය මේ පැත්තට යන්නේ නිව්ටන් 500ක බලයක් යොදාගෙන. මෙයාව එන්න දෙන්නේ නැහැ. يعني ඝර්ෂණ බලය සහ වායු ප්‍රතිරෝධය කියන වාතය හා යද්දී යම්කිසි ප්‍රතිරෝධයක් ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තට. ඒ අගයත් නිව්ටන් 500 කියනවා කියන්නේ. අපි හිතමුකෝ නිව්ටන් 500 ඉඳන් මෙයාගේ යොදන බලයත් නිව්ටන් 500. ඉස්සරහට නිව්ටන් 500. උදේ තප්පර 120ත් තප්පර 300ත් අතර කාල සීමාවේදී එයා කොච්චර දුර ගියාද? අන්න ඒක හොයාගන්න ඔක්කොම කලින්. මෙන්න මේ කොටි වර්ග බලයක. 120ත් 300ට අතර එයා කොච්චර දුරක් ගියාද? දුරක් උසක් විස්ථාපනය දිගක් ගන්න නම් අදාළ කොටස වර්ගඵලයක. මෙන්න මේ A කියන කොටසේ වර්ගඵලය කියන්නේ සුජුකෝණාශ්‍රයක වර්ගඵලය. සුජුකෝණාශ්‍රයක වර්ගඵලය සමාන වෙනවා 100 300 මෙන්න මේ දිග වැඩි කිරීම උස. ඒ කියන්නේ මේ දිග කීයද? 300න් 120ක් අඩු කරන්න. 300න් 120ක් අඩු කරන්න එයාව ගුණ කරන්න මෙයාගේ උසින් 10යි. එතකොට උත්තරේ එනවා 280 නෙමෙයි 180 වැඩි කිරීම 10 සමානයි 1800යි මීටර්. ඒ කියන්නේ තප්පර 120 ඉඳන් තප්පර 300 දක්වා එයා ගිහිලා තියෙනවා මීටර් 1800ක්. යොදපු බලය 500යි. කාට සමානයි? බලය ගුණ කිරීම. බලයේ උපයෝගී ලක්ෂය චලිතයේ වෙන දිශාවට චලනය වෙච්ච දුර. මොකද්ද? දේශිකමක් කියන්න කාර්ය සමානයි බලය ගුණ කිරීම දුර. මම මොකක් හරි බලයක් යොදාගෙන කොච්චර දුරක් ගියාද? දැන් මේ වෙනකොට මගේ රිවිෂන් එකේ පාඩම කරලා තියෙනවා. ඉතින් මම ඒක කතා කරන්නේ. right. යොදපු බලය 500යි නිව්ටන්. ගියපු දුර 1800යි මීටර්. මෙන්න මේ A කියන කොටසේ උත්තරේ එනවා 0.2යි තව 0.2යි 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 9. 9 ලක්ෂයයි ජූල් ආවයක් වань ජූල් වලින්. right. බලන්න කොච්චර ඉසිද කියලා. හරිද? අසමතුලිත බාහිර බලයක් සිද්ධ වෙන්නේ නැහැ උපරිම ප්‍රවේගයෙන් යද්දී. අසමතුලිතයි කියලා කියන්නේ සමතුලිත වෙලා නැහැ කියන එක. right. ඒ කියන්නේ වෙනස් වෙනවා බලය වෙනස් වෙනවා කියන එක. උපදින වේගයෙන් යද්දී එයා යොදන එකම බලයක් පුතා. ඒ බලය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එතන සිද්ධ වෙන සමතුලිත වෙච්ච බලයක්. right. හැබැයි මෙන්න මෙතන නම් අසමතුලිත බලයක් ක්‍රියා කරලා තියෙනවා. ඇයි? එන්න එයාගේ ප්‍රවේගය වැඩි. එන්න එයා යොදපු බලයත් එන්න වැඩි වෙලා. සමතුලිත වෙලා නැහැ. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 80කට රත් කළ තඹ ගෝලයක් ජලය ග්‍රෑම් 500ක බඳුනක් තුලට දැමිනි. ජලයේ උෂ්ණත්වය හා කාලය වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. මිනිත්තු බිඳුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. මිනිත්තු 1ේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 31යි. 2ේදී 32යි. 3ේදී 33යි. 4ේදී මිනිත්තු 4ේදී උෂ්ණත්වය 34යි. උදේ 5ට ආවහම ඒත් 34යි. 6ට ආවහම අන්න අඩු වෙලා 33කට. හොඳටම හත් කරපු තඹ ගෝලයක් වතුරයකට දාන්න. වතුරයකට දැම්මාම මුලදී වතුර උෂ්ණත්වය එන්න වැඩි වෙලා එකම අගයකට ඇවිලා ආයි අඩු වෙලා. right. තාපජ සමතුලිතතාවයට පත්වීමට ගත වූ කාලය කීයද කියලා අහනවා. තාපජ සමතුලිතතාවය කියලා කියන්නේ වස්තුවේ උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. right. බාහිර පරිසරයේ උෂ්ණත්වයයි වස්තුවේ උෂ්ණත්වයයි සමානයි. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වයයි මේ වස්තුවේ උෂ්ණත්වයයි සමානයි. right. ඒ සමාන වෙන කාලය කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ පුතේ මෙතන 37නේ උෂ්ණත්වය බාන පේපර් එකේ උෂ්ණත්වය 30 සෙල්සියස් අංශක 37 වෙනකන් තප්පර මිනිත්තු බිඳුවේ ඉඳන් මිනිත්තු 4ක් දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි පස්සේ මිනිත්තුවේදී 37යි. ඒ කියන්නේ එතන සම්ප්‍රයුක්තාවයක් පටන් ගන්නවා. ඒතර උත්තරේ තමයි කාලය මිනිත්තු බිඳුවේ සිට මිනිත්තු 4 දක්වා තමයි සමතුලිතතාවයට එන්න පටන් ගන්න තියෙන්නේ. right. මම කියන්නේ තේරෙන්නේ නැති. මිනිත්තු 5කට පසු උෂ්ණත්වයේ පහළ බැසීම ආරම්භ වී ඇත. ඒට හේතුව කුමක්ද? පුතේ මිනිත්තු 5කට පස්සේ උෂ්ණත්වය අඩු වෙලා වස්තුවෙන් උෂ්ණත්වය එමෙතන තාපය නිකුත් කළා වාජනයේ තියෙන වතුරට. එතකොට වතුරේ උෂ්ණත්වය එන්න වැඩි වුණා. මෙයාගෙන් උෂ්ණත්වය නිකුත් කළා වතුරට.
වතුරේ උෂ්ණත්වය එන්න වැඩි වුණා. වැඩි වෙලා සෙල්සියස් අංශක 37 වෙනකන් ආවා. 37 දී මෙයාගේ උෂ්ණත්වය 37යි. ඒ කියන්නේ මේ දෙන්න අතර කිසිම මොකද? තාපයේ හුවමාරු වීමක් එන්නේ නැහැ. බෝලේ උෂ්ණත්වය 37යි, වතුරේ උෂ්ණත්වය 37යි. right? හරියටම 6 වෙනි තත්පරයේදී මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33කට අඩු වුණා. ඊටු සෙල්සියස් අංශකේ. මොකද උනේ? පරිසරයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා අඩුයි. ඒ නිසා ජලයෙන් පරිසරයට උෂ්ණත්වය හානි වුණා. right? එක සෙල්සියස් අංශක එකක අදාළ තාපයක් පරිසරයට ගියා. ඒකින්ද ජලයේ උෂ්ණත්වය 33යි. තව තිබ්බනම් තවත් සෙල්සියස් අංශකයකට අදාළ තාපයක් ජලයේ පරිසරයට යනවා. පරිසරයට ගියාට පස්සේ මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32යි. ඔහොම ගිහිල්ලා පරිසර උෂ්ණත්වයට සමාන වෙන උෂ්ණත්වයකට මේක ඇතුළේ තියෙන වතුර ටික පත් වෙනවා. දැන් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි කියලා වතුරේ උෂ්ණත්වයත් ඔහොම අඩු වෙලා සෙල්සියස් අංශක 27කටම පත් වෙනවා. 27කට ආවට පස්සේ ආයි මෙයාගේ උෂ්ණත්වය අඩුවීමක් වෙන්නේ නැහැ. හරි. පරිසරයේ උෂ්ණත්වයයි භාජනයේ තියෙන වතුරේ උෂ්ණත්වයයි දෙකම එක සමානයි. ඒකින්ද මේ දෙන්න අතර තාපය හුවමාරු වීමක් වෙන්නේ නැහැ. තඹ ගෝලයෙන් ජලයට තාපය සංකාමනය වීමට හේතුව තඹ ගෝලයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා වැඩි වීම. තඹ ගෝලයේ උෂ්ණත්වය වැඩි වුණාම ළමයි ඒකෙන් ලොකු තාපයක් නිකුත් කරනවා. ජලයේ උෂ්ණත්වය අඩු වෙන්නේ. විද්‍යාවේ තියෙන ලොකුම තියරි එක තමයි වැඩි තැනක ඉඳන් තමයි අඩු තැනකට දේවල් ගමන් කරන්නේ. උඹට සල්ලි තියෙනවා නම් තමයි උඹ ඉගන්නට රුපියල් 20ක් හරි දෙන්නේ. අය වාකව සල්ලි වැඩිනේ. එතකොට මේ තඹ ගෝලයේ උෂ්ණත්වයේ තාපය වැඩි නිසා තමයි මේ උෂ්ණත්වය තාපය මේ ජලයට ලබා දෙන්නේ. අන්තිම ප්‍රශ්නේ. තඹ ගෝලයෙන් පිට වෙන තාපය ජලය තුලින් සංකාමනය වූයේ කුමන ආකාරයටද? වතුර තුලින් සංකාමනය වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් එළියට ගියේ කොහොමද කියලා අහන්නේ. එළියට ගියේ ජලයේ හෙවත් තහලයක ඇති වෙන්නේ පුතේ සංවහනයෙන්. යකෝ වෙනව ලියන්න එපා. සංවහනයෙන් ගියේ. හරිද? හැබැයි විකිරණයත් යම්කිසි ප්‍රමාණයකට ගත්තා. හැබැයි ස්කීම් එකේ දීලා නැහැ. විකිරණය නෙමෙයි සංවහනය. හොඳේ? සන්නායන එහෙම ගන්න එපා. ඒවා වැරදි. හොඳ ඒක සන්නායනයක් වෙන්නේ නැහැ බඩක්. ඔබ දන්නවනේ තාපයේ සංක්‍රමණය වෙන ආකාර තුනක් තියෙනවා. සන්නායනය, සංවහනය, විකිරණය. සූර්යයාගේ ඉඳන් පෘථුවියට තාපය ලබා එන්නේ පුතේ විකිරණයෙන්. ගිනි ගොඩක් ළඟ ඉන්න ඔයාට ප්‍රශ්නේ දැනෙන්නේ විකිරණයෙන් හින්දා. වාතය හරහා විකිරණ විදියට එනවා. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ තාපයේ විකිරණයක් විදියට එනවා. අනිත් එක සංවහනය. ගිනි ගොඩක් ගැහුවාම උඩ තියෙන ගස් ටිකේ අතු හෙල්ලෙනවා. සංවහනය. වතුර දැම්මහම හත් වෙච්ච බෝලයක් වතුර ටික හත් වෙච්ච වතුරේ උඩට යනවා. සිසිල් වෙච්ච වතුර ටික පහළට එනවා. හත් වෙච්ච වතුර ටික උඩට යනවා. සිසිල් වෙච්ච වතුර ටික පහළට එනවා. සංවහනය. සන්නායනය. මොකක් හරි ලෝහයක් මොකක් හරි ගින්නකට හරි මොකක් හරි ලයිටර් එකකට හරි මොකක් හරි ලිපකට අල්ලන් හිටියාම රස්නේ ඒ ලෝහය හරහා ඇවිල්ලා අතට දැනෙනවා. සන්නායනය. right? ඔන්න ඒ තුන තමයි ඒක. මේ උත්තරේ සංවහනය. හරි. C. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වූ සමාන ජල පරිමා අඩංගු රිදී කළු සහ සුදු පැහැති බඳුන් තුනක් එකම ස්ථානයක දැඩි සූර්යාලෝකයේ තැබිනි. මිනිත්තු 30කට පසු උෂ්ණත්වමානවල පාඨාංක රූපයේ පරිදි විය. පුතේ පළවෙනි එක රිදී පාට, B එක කළු පාට, C එක සුදු පාට. 7 පන්තියේ සයන්ස් ප්‍රැක්ටිකල් එක. හොඳේ? right. පුතේ උඹලා දන්නවා කළු ඇඳගෙන ගියාම අඳුරු පාටකට සූර්ය තාපය උදා ගන්නවා වැඩි. ඒකයි ඔය ඉස්කෝලේ ඉන්න ළමයින්ට සුදු පාට අඳින්න කියලා තියෙන්නේ. සුදු පාටින් හැමතිස්සෙම කරන්නේ අර තාපය එහෙම නැත්නම් ආලෝක ශක්තිය, තාප ශක්තිය රිෆ්ලෙක්ට් කරනවා. පරාවර්තනය කරනවා. අනිත් පැත්තට යවනවා. right. මෙහෙම තියෙනවා නම් මේ එන තාප ශක්තිය අනිත් පැත්තට යවනවා උදා ගන්න නැහැ. හැබැයි කළු පාට ඇඳුත් එහෙම අනිත් පැත්තට යවන්නේ නැහැ. මෙයාගේ මතම මෙහෙම උදා ගන්නවා. හරි තේරුණාද? එතකොට කළු පාට එකක ඇඳොත් ඇතුලේ රස්නය උදා ගන්න හින්දා ඇඟ ඇතුලේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. මේකේ වෙන්නේ ඒ කතාවම තමයි. සුදු පාට එකට වඩා කළු පාට භාජනයේදී තාපය උදා ගන්නවා වැඩි.
එහෙනම් පුතේ තාපය උදා ගන්නව වැඩි නිසා කළු පාට තිබ්බ B භාජනයේ තියෙන වතුර වල රස්නය වැඩි වෙන්න ඕනි අනිත් වලට වඩා. හරිද? එතන අවසානයේට මෙන්න ඕනේ B. උෂ්ණත්වය අඩුම වෙන්න ඕනේ මොකද්ද? සුදුද රිදී පාටද? උඹලා දන්නවා සුදු පාටට වඩා හොඳට රිදී පාට මේ තාපය මොකක් කරනවද? තාපය විකිරෙමින් අයින් කරනවා. පරාවර්තනය කරනවා. රිදී පාට එකක් අපි හොඳටම දන්නවා රිදී පාට එකකට ඉරවු වෙනහම හොඳට ඒක පරාවර්තනය කරනවා. සුදු පාට එකත් පරාවර්තනය කරනවා. හැබැයි රිදී පාට තරන්නේ නැහැ. right? එතකොට ආලෝකයේ තාප ශක්තිය පරාවර්තනය කරනකොට උරා ගන්න නැතුව අනිත් පැත්තට හහෝල යවනකොට ඇතුලේ රස්නය අඩුයි. අයි ඇතුලට නෑ උරා ගන්න නැහැ. එළියෙන් යවනවා. යවනකොට ඇතුලේ රස්නය අඩුයි. ඇතුලේ රස්නය අඩුයි කියන්නේ උෂ්ණත්වයත් අඩුයි. right? එතකොට මේකේ උෂ්ණත්වය අඩුම වෙන්න ඕන රිදී. මොකද එයා තමයි හොඳටම මේ තාපය පරාවර්තනය කරන්නේ. සුදු පාට තාපය පරාවර්තනය කරනවා ලොකුවටම නෑ. දෙපැත්තටම නෑ. මැද. විකිරණ තාප මේක උත්තරය දැන් පුතේ ACB. හරි? ACB. විකිරණ තාපය වැඩියෙන් අවශෝෂණය කරගත් බඳුනේ පැහැය කුමක් විය හැකිද? කළු. උෂ්ණත්වමානයක් භාවිතයෙන් නිවැරදිව මිනුමක් ලබා ගැනීමේදී සැලකීමට යුතු කරුණක් ලියන්න. උෂ්ණත්වමානය අරගෙන දෙයියන්ගේ පිටින් පුතේ මේ බල්බ් එකෙන් අල්ලන්නේ නැහැ. බල්බයෙන් ඇල්ලුවොත් එම උෂ්ණත්වම අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය බල්බ් එකෙන් ඇතුළු වෙලා මේ අපේ ඇඟේ උෂ්ණත්වයත් ඔයාගේ පාඨාංකයට පෙන්වන්න ගන්නවා. දැකති වැඩි ඈ. ඒක අල්ලන්නේ ඉහළ කෙළවරේ තියෙන රබර් කොටසෙන් තමයි අල්ලලා ඇස් මට්ටමට අරගෙන බලන්න ඕනේ. බල්බයෙන් නොඇල්ලිය යුතුයි. right? එක්ක ඇස් මට්ටමට අරගෙන පාඨාංකය ගන්න ඕනේ. එහෙම නැත්නම් බල්බයෙන් නොඇල්ලිය යුතුයි. ඔය දෙකෙන් එකක්. බලලා ළමයි ගියක් හයිද කියලා. ඒතකොට හතර ප්‍රශ්නේත් ඔතනින් ඉවරයි.